සහභාගී වුණ අපේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙන අතර මේ මාර්තු 29 වෙනිදා එළඹෙන ඒ පළාත් සභා මැතිවරණය සඳහා කැලණියේ වැඩ බලන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක හිටපු ප්‍රධාන අමාත්‍ය අප්‍රේල් 20 මාර්තු 29 වෙනිදාට නියත වශයෙන්ම ඓතිහාසික මනාප ඡන්ද සංඛ්‍යාවක් අරගෙන ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහාමැති බවට පත් වෙන අපගේ ප්‍රසන්න රණතුංග මහාමාත්‍යතුමනි ඒකම කැලණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එදා ඉඳන්ම අපිත් එක්ක වැඩ කටයුතු කරපු රේණසිරි වලාගොඩ පළාත් සභා මන්ත්‍රීතුමනි ඒකම අපිත් එක්ක කවදාත් අපිත් එක්ක හැම ප්‍රශ්නයකදීම පසුගිය කාලේ ගැටුම් වලදී උසාවියේදී අපි එක්ක පෙනී හිටපු සිසිල් ජයකොඩි පළාත් සභා මන්ත්‍රීතුමනි අද අපි මේ මැතිවරණය මාර්තු 29 වෙනිදාට පවත්වනකොට අපේ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යතුමා තමුන් වහන්සේලා මුණ ගැහෙන්න එන්නේ මේ ප්‍රදේශයට විශාල වැඩ කොටසක් කරලා සිසිල් ජයකොඩි මන්ත්‍රීතුමා ඒකම රේණසිරි වලාගොඩ මන්ත්‍රීතුමල්ලා අපි මේ ගම්වල විශාල ලෙස පළාත් සභා පාරවල් මේවා ඉදි කරමින් යන්නේ පවත්වාගෙන යන්නේ මහා අමාත්‍යතුමාගේ ප්‍රතිපාදන යටතේ ඒකම ග්‍රාමීය මාර්ග වලට අපිට පාරවල් හදන්න හැකියාව ශක්තිය ලැබුණේ ප්‍රධාන අමාත්‍යතුමාගේ ප්‍රතිපාදන යටතේ ඔව් අපිට ලබා දෙන සහයෝගය තුල අපි හිතන උඩුපිටි ගම්මාන ප්‍රමුඛ කැලණියේ විශාල අපි වැඩ කොටසක් පසුගිය වසර කිහිපය තුල කරා මිනිසුන්ට සෑහෙන උදව් උපකාර කොටසක් කරා අපිට ශක්තිය අපිට ලබා දෙන්නේ මේ නිසා අද අපි ඉදිරි පළාත් සභාවට අපි යවන්න ඕනේ උගත් බුද්ධිමත් විනයගරුක මිනිස්සු අපි ඒ සඳහා තමයි අපේ ප්‍රධාන අමාත්‍යතුමාවත් සිසිල් ජයකොඩි මන්ත්‍රීතුමාවත් රේණසිරි වලාගොඩ මන්ත්‍රීතුමාවත් අපි තෝරගත්තේ අද විශාල පිරිසක් අද අපිත් එක්ක එක්රොක් වෙලා ගම් මට්ටමින් මේ ගමේ ජීවත් වෙන අපිත් එක්ක ජීවත් වෙන මිනිසුන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් හැමදාම මනුස්සකම අගයන දූෂිතෙන් තොර පිරිස් තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ නිසා අපි දන්නවා අද සමහරක් අයත් එක්ක ඉන්නේ මේ බාර් ටික වහගන්න වහයි කියලා බයයි. ගණිකා මඩම් ටික වහයි කියලා බයයි. ඒකම දුරාජ අරක්කු විකුණන, කසප විකුණන, ගංගා විකුණන මිනිස්සු තමයි අද අපිත් එක්ක එම මිනිස්සු නෑ. අපිත් එක්ක ඉන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂල ආදරය කරන සංඝ වේද ගුරු ගෝවි කම්කරු පංචමහා බලවේගයත් එක්ක ඉන්න මිනිස්සු. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා මහාමතුමනි අපි කියන සියලු දෙනාටම කෙලින් ඉන්නවා කෙලින් ඉන්න එක පිළේ ඉන්න දෙපැත්තට කකුල් තියන්න එපා. අපි ඉදිරියට තීන්දුව ගන්නවා එක පැත්තක එක විදියකට තව වෙලාවක තව විදියකට ඇස්රෙන්න එපා. අපි මේ කැලණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවන්නට අපි බිම්මත්තමින් ධම්මත්තමින් අපේ සියලු මන්ත්‍රීවරු ප්‍රසවුපකාර සභාපතිවරු අපේ සාකච්ඡා සමිතිවල ලේකම්වරු සභාපතිවරු සියලු දෙනා එකතු වෙලා ඔබතුන් දෙනාගේ ශක්තිය වර්ධනය කරන්නට ඔබතුමාලට ධෛර්යය ලබා දෙන්නට ඔබතුමාලා ඉදිරි පළාත් සභාවට යවන්නට අපි සියලු දෙනා ගම් මට්ටමින් එකතු වෙලා වැඩ කරමු කියන ආදරණීය ඉල්ලීම කරමින් ඔබ සැමට සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සුවපත් අවසන් කරනවා.